කොහොමද ඔයාලට සුබ දවසක් ගෙවා හැමෝටම. ඉතින් මං අද වීඩියෝ එක ගෙනාවේ මං ඇන්තූරියම් වගාවට පාවිච්චි කරන දේවල් ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම ළඟ තියෙන ටික. ඉතින් මේ ටික විතරමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මේක කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙතන තියෙන්නේ විටමින් වර්ග. ඉතින් මෙතන ඇල්බර්ට් සොලියුෂන් එක තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ විදිහටම තියෙනවා. ඉතින් ටිකයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ K44 එක. ඉතින් මේක මල් පිපෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහටම තියෙනවා. ඊළඟට තියෙන්නේ මේ කාබනික දියර පොහොර එක. ඒක නම් පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මේ මැක්සි ක්‍රොප් කියන එක. ඉතින් ඒකත් හොඳයි. ඒකත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ක්‍රොප් මාස්ටර් ඊළඟට තියෙන්නේ ඇක්ටි ක්‍රොප්. ඉතින් මේ දෙක මම මගේ ඇන්තූරියම් වගාව පටන් ගන්නකොටම ගත්ත විටමින් වර්ග දෙකක්. ඇත්තටම මේ දෙකත් ගොඩක් හොඳයි. ඇත්තටම මේ දියර පොහොර මේ කැට පොහොර භාවිතා කරනවා මං හොඳටම අඩුයි. ඊළඟට තියෙන්නේ මට වගාවට අත්‍යවශ්‍යම වෙන දේවල් ටික. මේ තමයි ඇන්ට්‍රකෝල් එක. ඉතින් මට ඒක කොහොමත් ඕනේ. ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ ගිනිසීරියා ගොඩ වේලලා. ඉතින් ඔස්මෝකෝඩ් දැන් මාස ගාණක් මම පාවිච්චි කරේ නෑ. ඊළඟට තියෙන්නේ අඟුරු කුඩු එක. ඉතින් මේ විදිහට අඟුරු හොදලා වේලලා කුඩු කරලා මෙහෙම අරන් තියාගන්න ඕනේ වෙලාවට පාවිච්චි කරන්න. ඊළඟට මේකත් මට ඕනෙම දෙයක් ප්‍රොවෙනෝෆෝස් එක. ඉතින් ඕනෙම කෘමි හානියකට මේක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට මගේ වීඩියෝ වලත් මම කියලා තියෙනවා. මේ තියෙන්නේ කැල්සියම් නයිට්‍රේට් එක. පොල්ලෙලි වල කහට ඉවත් කරන්න මම මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එක්කෙනෙක් මට කිව්වා මේකේ කහ පාට එක ගත්තා කියලා. ඉතින් ඒක නම් මම කියන්න දන්නේ නැහැ. ඉතින් මම පාවිච්චි කරන්නේ මේක. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක පාවිච්චි කරන්න. ඊළඟට මට ඕනෙම වෙන දේ තමයි කොන්ඩිස්. ඉතින් මගේ වගාවට මේ ටික තමයි මට අත්‍යවශ්‍යම ඕනේ. ඉතින් විටමින් වර්ග මට පාවිච්චි කරන්න වෙන්නේ මොකද අපි පැත්තට ගොඩක්ම වහිනවා. ඉතින් වහිනකොට මම මේවා පාවිච්චි කරන්නේ නැහැ. මොකද දිලීර හානිය එන්න පුළුවන්. ඇත්තටම මම මේ පායනකම් බලන් ඉන්නවා මට මේ පැල ටිකට විටමින් ටිකක් ගහගෙන එහෙම තියාගන්න. ඉතින් අපිට මේ අවුරුද්දෙම වහිනවා. ඒක නිසා මේ ගත්ත විටමින් වර්ග ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ. ඇත්තටම මේ කාට හරි පුළුවන් අපේ ගෙදර ඇවිල්ලා බලන්න. ඉතින් මේ අදත් චුට්ට වහිනවා. ඌව ටිකක් වැටිලා තියෙනවා. ඉතින් අදවත් කෘමිනාශක ටිකක් ගහගන්න ලැබුණොත් හොඳයි. ඉතින් වැස්සත් ආශිර්වාදයක් කියලා හිතලා මම ඇන්තූරියම් වගාව කරගෙන යනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ ගෙදර ලස්සනට තියලා තියෙන ඇන්තූරියම් පැල ටිකක්. ඉතින් ඇන්තූරියම් හදනවා වගේම ගේ ලස්සන කරන්නේ නැතුව ඉතින් ඇන්තූරියම් හදලා වැඩක් නැහැ. ඉතින් තව ඉස්සරහට ලස්සන පැල ටිකක් හදාගන්න ආසාවෙන් ඉන්නවා. මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ ඇන්තූරියම් වගාව හරියට ආසාවෙන් ආදරෙන් කරනවා නම් අපිට බෙහෙත් වර්ග විටමින් වර්ග ගොඩක් ඕන වෙන්නේ. හැබැයි සතියෙන් සතියට දියර පොහොරක් එහෙම විටමින් එකක් එහෙම පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. පායන කාලේට මම පාවිච්චි කරනවා. ඇත්තටම අපිට වැස්ස හින්දා පාවිච්චි කරන්න වෙන්නෙම නෑ. මොකද නිකන් ලෙඩ හදාගන්න බැරි හින්දා. ඔය පායන පැතිවල ඉන්න අයට නම් ඉතින් දියර පොහොර පාවිච්චි කරලා ලස්සනට වගාව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ ගෙදර හදලා තියෙන විසිතුරු පැල ටිකක් තියෙන්නේ. මේ තියෙන්නේ සේපාලිකා ගහක්. ඉතින් ඒකෙත් මල් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා. වැස්සට නම් ඉතින් මල් සවුත් වෙන්න බලනවා. කොළ පිච්චිලා යනවා වගේ වෙනවා. ඉතින් මේ හැම අභියෝගයක්ම ජයගෙන ඔයාලගේ වගාවෙන් ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඔයාලට මම මුල් වීඩියෝ එක කිව්වා කාලසටහනකට අනුව බෙහෙත් පොහොර පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් වගාවට ආධුනික කෙනෙක්ට පුළුවන් ඒ විදිහට බලලා කරන්න. ඇත්තටම මේ විදිහට කරන එක ගොඩාක් වටිනවා. මට මේ වැස්ස හින්දා තමයි මේ කරන් යන්න විදිහක් නැත්තේ. ඔයාලත් වැස්සට දිලීරනාශක අනිවාර්යෙන් ගහන්න. ඒ වගේම පායන වෙලාවකට කෘමිනාශක ටිකක් ගහන්න. ඒ වගේම දියර පොහොර ගහන්න යන්න එපා වහිද්දී. ඉතින් ඔයාලට මේ දේ ගොඩක් වටිනවා ඇති කියලා මම හිතනවා. ඉතින් කවුරුත් විශ්වාස කරයිද දන්නේ නැහැ. මගේ වගාවට මම මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ කියද්දි. ඉතින් ඕන කෙනෙක්ට අපි ගෙදර ඇවිල්ලා බලන්න පුළුවන් මම මොනවද ඇත්තටම පාවිච්චි කරන්න කියලා. ඔයාලා වගාවත් එක්ක අත්දැකීම් ගත්තට පස්සේ අපිට තේරෙනවා වගාවට අපි කොහොමද බෙහෙත් කරන්න ඕනේ, පොහොර දාන්න ඕනේ කොහොමද කියලා අපිට තේරෙනවා. ඉතින් එතකොට අපිට මේවා ගොඩක් ඕනෙ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. තවත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. සුබ දවසක්. තෙරුවන් සරණයි.